සසල හදවත් නිසල කළ අමිල බුදුබණ කවියට නගමින් හුදී ජනයාගේ නැනනුවන් විවර කරනු පිණිස කල්යාණ මිත්‍ර පාරමිතාවෙන් පිදෙන කවිබණ මාලාවේ මංගල පියවර සිතන්න මොහොතක් අම්මේ තාත්තේ. දේශකයානෝ පූජ්‍යපාද කටුවන සමිත ස්වාමීන් වහන්සේ. යුත්ද කරබින් පාරදවාමාරෝ ලොවට යහපත තනාදීමෙනි උතෝරනා කරුණාගුණින් දම් සිසිල හැමටම මවා පැමිණි නිවන් මගතෙක් වැඩම වන්නට බුදුපොතුන් තැනු නිසාමවැනි ලොවට බණ පදයක් දෙසන්නද අවසරද සම්බුදු පියාණනි. කිසිම හවුහරණක් නොවීමෙන් ගිය විටදි හද දැහැන්වේලි යහපතේ මාවත් තෙමෙන්නට හෙළුපෙන් බාර සිහින්තාලේ සුපින් බාරදිවි ගමන් ලොවටම මැවමාරවා කළත් සොලී වඳිමි හද පුද සුනේ තබමින් උතුම් සදහම් පහන් පෙළේ රැඳෙන විට අසරණ සතුන් ළඟ ජීවිතේ මහා කරදර උදුරලා පසේකට එලාදේ රැඳුණු බාධක තොර කර තැනු නිසා බණ දහම් දෙසමින් නැනනුවන පිරි සුරපුර මගේ හද මල පුදානම දෙමේ උතුම් මහා සංඝ පරපුර කරනා මිනිසුනි මේ ලොව සැරීම නොකරනු මැන කෙසේවත් මග හැරීම වෙනුවෙන් ඔබ හැමගේ අදහස් පෙරීම වැදගත් දෙකටයි මේ මුල පිරීම
ගේ දොර වැඩ වලින් මොහොතක් මෙත් වෙලා වැඩකට නැති කතා අතරින් ඈත් නෙලා ඔය හිත නිවෙන්නට අසුනක පාත් වෙලා අහගෙන ඉන්න මගේ අම්මලා තාත්තලා මගේ රත්තරන් අම්මේ තාත්තේ අද දවසේ මම ඔබට කියන්නට බලාපොරොත්තු වෙන්නේ එක්තරා දරුවෙකුගේ කතාවක්. ඒ කතාව ඔබට කියන්නේ ඔබේ ලෙයින් මසින් හැදුණු ඔබේ දරුවගේ යහපත උදෙසා අනාගතය උදෙසාමයි. ගොඩාක් දේ ඔබට අසන්නට දැනගන්නට පුළුවන් වේවි. අහගෙන ඉන්න. මේ කතාවේ පියා තමයි සමරපාල. අපි ඔහු සමරේ කියා හඳුන්වමු. හොඳ සහනාරක අතරින් ඇති දසාව හොඳයයි පෙළගනි මීවිත මුසාව පෙන්නන ඔහුට ඔහු යායොතු දිසාව රාමුට්ටයයි සමරගේ තව තිසාව සමරේ කියන්නේ බේබදු වංශය උස්මහත් කිරීමෙහිලා දවල් රෑ දෙකේ කුසට ආහාරයක් නොමැතිව ඇහැට නින්දක් නොමැතිව වෙහෙස මහන්සි වෙන පුද්ගලයෙක් වගේම නිවසට හොඳ සාමි පුරුෂයෙක්. ඔහුගේ බිරිඳ තමයි කුසුමලතා. අපි ඇය කුසුම ලෙසින් හඳුන්වමු. නොමැතිව වතුර පිහිනනසේ බඩ ගාන තම මුහුණේ මෝඩකම යන මඩ ගාන මුහුදෙන් එතෙර සිහිනෙන් රෙදි කාඩ දාන කුසුමා මොස්තරය කිබොරු වැඩ දාන කුසුම දැස අරගෙන හිටියත් ඇය පිටරට හීනයක තමයි ජීවත් වුනේ. අල්ලපු ගෙදර කරුණාවතී අම්මා රට රැකියාවකට ගිහිල්ලා බොහොම අමාරුවෙන් කාසි පණන් ටිකක් හොයාගෙන ආපු දවසේ ඉඳලා කුසුම කල්පනා කළේ වැඩ කළේ කතා කළේ මෙන්න මෙහෙමයි. ඉරිසියාවෙන් පිපිරි පිපිරි තියන දේවල් තද කොට මගදී හමුවන කාට කාටත් කියයි බලමින් වටපිට මමත් හිතුනොත් ගිහින් එනවා ඉංගිරිස් හැම නැතුවට උන්ට විතරද යන්ට පුළුවන් මං අහන්නේ පිටරට මේ ආකාරයට ජීවත් වෙද්දී ඔවුන් දෙපළගේ ජීවිත කතාවට තවත් පුංචි අමුත්තෙක් එකතු වෙනවා. නිවසේ වෙනසක් වෙන්නට නව ජීවිතයක් ආරම්භන්නට නව ජීවිතයක් ආරම්භන්නට
සෙනෙහස පුරවාගන්නට පොඩි පුතෙක් ලැබුණි මේ දෙන්නාට පොඩි පුතෙක් ලැබුණි මේ දෙන්නාට මගේ ආදර පුතුනේ කියන් සතුටින් හැර බලමින් නෙතුපියන් සතුටින් හැර බලමින් නෙතුපියන් පුතු පැටියා දෑතෙහි තියන් සතුටින් ඉපිලෙනවා මව්පියන් සතුටින් ඉපිලෙනවා මව්පියන් සතුටු කඳුළු පිරිලා නෙතේ දක්වා අදහස තෙපලයි හිතේ දක්වා අදහස තෙපලයි හිතේ දුක් විඳලා හරි දහාතේ නුඹ රජෙක් කරන් නෙමි මගේ පුතේ නුඹ රජෙක් කරන්නේමි මගේ පුතේ පුතාට අවුරුදු 3ක් පමණ වෙද්දී දෙමව්පියන් කතා කරලා තීරණයක් ගන්නවා කීයක් හරි වැඩියෙන් හොයාගන්නට නම් කුසුමාත් රැකියාවක් කළ යුතුයි කුසුමා සැමියට මෙන්න මෙහෙම කියනවා අර අල්ලපු ගෙදර කරුණාව තීලා ත්‍රිවිල් එකකුත් ගෙනල්ලා මෙහෙම ගෙදරට වෙලා හිටියොත් අපිට හුලං තමයි. එතකොට දරුවා අපි කොහේ හරි නවත්තමු දවල් දවසට. කිරි ටිකක් නම් දෙන්න ඕන තමයි. ඒත් රෑ වේල දුන්නාම ඇති. අනික එයා වෙනුවෙන් තමයි මේ සේරම පිංගුතුනි තීරණීය ක්‍රියාත්මක වෙනවා. කරමින් දෙපළම කතා එතනදි පිහිටක් පතා දහවල් ළමයින් සුරකින තැනක තියයි පොඩි පුතා තැනක තියයි පොඩි පුතා බලමින් නවතාලය හරිමින් සබකෝලය ඒ කඳ උර තුල ගෙවනවා පුතු දහවල් කාලය පුතු දහවල් කාලය කාලයේ මෙසේ ගෙවිලා යද්දි එක දවසක් මේ තුන්දෙනාම නගරයේ සැනකෙලියක් නරඹන්නට ගියා. එතනදී පුතා තාත්තට කතා කරලා අනේ තාත්තේ මෙහාට එන්න වැඩක් කියන්නම් අහගෙන ඉන්න ගෙදරදි සෙල්ලම් කර කර ඉන්න සෙල්ලම් බඩුවක් අරගෙන දෙන්න සෙල්ලම් බඩුවක් අරගෙන දෙන්න අන්න ඒ වෙලාවේ සෙල්ලම් බඩු එකිනෙකට තෝරපු තාත්තා දරුවට අරගෙන දෙනවා මෙන්න මේ වගේ තෑග්ගක් පුතාගේ ආයාචනාව අරගෙන ඔහු හිත මතට වට පිට සියලුම දේවල් පිරික්සුවා යලි නෙතට ඉන්පසු පොඩි සිනහමලක් නන්වාගෙන මුව මතට සෙල්ලම් පිස්තෝලයක් අරගෙන දුන්නේ පුතුට ලැබුණු තිලිනයෙන් පත්ති දරුවා සැනසිල්ලකට හැරුණා ඉන්පසු පින්වෙත මහසිතුවිලි රැල්ලකට
වෙන සෙල්ලම් බඩු අරගෙන විසි කරලා පල්ලමට වටේට වෙඩි තිය යයි මේ දරුවා සෙල්ලමට. පින්වතුනි, මේ පුතා එදා ඉඳලම ආස කළේ සෙල්ලම් පිස්තෝල, සෙල්ලම් තුවක්කු වගේ දේවල් වලට. ඒවා එයාගේ ළඟ ගොඩාක් තිබුණා. මෙන්න මේ අතරේ පුතාගේ පාසල් කාලය ලැබුණා. පාසල් ගමන ආරම්භ කළ කාලේ ඉඳලම නිවසේ සතුට සාමිය සුණු විසුණු වෙලා යන තරමට දෙදරලා ගියේ සමරගේ බීමත්කම නිසායි. උදේට බොහොම හොඳින් ඉන්න පියා රාත්‍රී කාලයට හැසිරෙන්නේ යකෙක් විදිහටයි. පෙරලා දාමයි තාම නිවසේ බඩු මුට්ටු පාවසයි කයි කතන්දර එතන දිරට්ටු දැම්මත් සාමරේ හැමදාමේ ලෙස වෙට්ටු කවදාවත් උනේ නෑ පින්වත මට්ටු පුතුගේ පොත් ටික පුච්චයි දිනක තෙත් ගතිනේ පපුවේ කිසි තැනක ඒවා බලාගෙන හිඳිමින් කොනක කඳුළු හෙලයි දෙනෙතින් පොතොමැනික කඳුළු හෙලයි දෙනෙතින් පුතුමැනික. වසර ගණනක් ගෙවිලා ගියා. පුතාට වයස 15ක් තියෙද්දි අම්මා තීරණයක් අරගන්නවා මෙන්න මේ විදිහට. අමතක කරමින් ජීවිතයේ ලද අමිහිරි අසරණ කඳුළු කතා තිරණයක් ගෙන අඳුර මකන්නට ඩොලර් සනුහාරේ පිහිට පතා ඩොලර් සනුහාරේ පිහිට පතා දුප්පත්කම පසෙකට විසි කරදා පොහොසත් වෙන්නට හිතට හිතා පිටරටකින් යස ඉසුරු ගෙනෙන්නට ගුවන් ගත වුණා කුසුමලතා ගුවන් ගත වුණා කුසුමලතා. ආදරණීය මෑණියන්, රට රැකියාවකට ගියාට පස්සේ සමරගේ බේබදුකම තව තවත් වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි, හරියට මාස 8ක් ගත වුණු තැන Tamanගේ රත්තරන් තාත්තා කළ දේ පුතාට හිතා ගන්නටවත් බෑ. කුමක්ද ඔහු කළේ? අම්මා එවන මුදල් වලින් ඉඳගෙන සැපසුව පිට කටගොන්නක් සුරා මතින් මත් වීලා හවසට ටික දවසක් ගත වූ විට හොඳින් සිටිනු වෙනුවට බිරිඳක් අරගෙන එනවා සමරේ තම නිවසට. මේ කුඩම්මා නිවසට පැමිණ දවස් 3යි ගත වුණේ. පුතාට කරනව නියෝගයක් ඇය පියා ඉදිරිපිට දීම. නුඹේ පියතුමා හට ගන්නට සැනසීම තව දුක් දෙන්න හොඳ නෑනේ බං මේම
නරකයි වැඩ කරන්නට ඔහු හට බොහොම ඉනිසා නවත් වෙනුණු බෙපාසල්යම ගේ දොර ආතෝගාන කටයුතු ඊළඟට වැටුණා නොදැනුවත් වෙම කොළු වගේඟට රෙදි හොදන ඒකාත් ඉන් පසු එක දිගට එක් උනිහෙන් පසු මේ දාරු වගේ මගට මෙන්න මේ ආකාරයට තවත් ටික කාලයක් ගත වෙද්දී තරුණ පුතාට ජීවිතේ පාවුණා. ඔහු තනිවම කල්පනා කළේ කුමක් කරන්නද කියලයි. මේ අතරේ නිවසේ මත්පැන් සාදයක් තිබුණු වෙලාවක පියාගේ මිත්‍රයෙක් පුතාට හොරෙන් කතා කරලා රහසක් කිව්වා. ඒ රහස මොකද්ද? අපි මෙතන ඉඳ සතුටු වෙත්දී නුඹට දැනුණානේ දුකක්. ඒ නිසයි මම කතා කෙරුවේ කවුරු කිව්වත් මට මොකක්. නුඹට ලොකු සතුටක් දැනේවේ නැතිව ඉන්නට කිසි දුකක්. රහද කියලා බලන්නට බීපං පුතේ මේකෙන් ටිකක්. හිත තබලා මේසේ දුටු තම හීනයට ඔබ මින් දිවිය මත් රාකුසාගේ කෝනියට හසුවි යහලෝ මාමා කේපෙනයට පුතුමුව තියනවා රාමේර පානයට. එදා හොරෙන් යාළු මාමාගෙන් රාමේර පානය කළ තරුණ පුතාට පුදුම ආසාවක් දැනුණා. එදාට පස්සෙත් මත්වෙන්නට. ඔහු කුමක්ද කළේ? මුදල් හොයාගන්න. දාගෙන පියාගේ බේබදු ජැකට් එක හොරකම් කරයි තම නිවසේ පොකට් එක අත්දාගෙන හිතේ හැටියට ටිකට් එක දිව්වා නගරයට වාගේ රොකට් එක. එදා මුදල් සොරකම් කරගෙන ගිය නිසා නැවත නිවසට එන්න ඔහුට බියක් ඇති වුණා පින්වතුනි. මහමග රැඳෙමින් තවත් එවැනිම වූ පිරිසක් සමග සමාජයේ හැසිරෙද්දී දිනසති ඇවෑමෙන් ඔවුන් සියලු දෙනාටම දුක්ඛේ සියලු දේ බලමින් වාතල මෞනගේ දුක නිවයි මීවිත බෝතලය හඬ දෙන විට නගරයේදී පාබලය ඇලවෙනවා ඔහුට බේබතුලේ බලය හොයලා කෙසේ හෝ හොඳ නරකින් සල්ලි වීමෙන් හැමට හිත හොඳ අයියා මල්ලේ නපුරන් වෙලා දිවි වෙන අතකට පෙල්ලි පිරිසක් පරිදි මේ අය ගැහෙනවා කල්ලේ සුරාවට සූදුවට දුම් වැටියට යට වුණු මේ තරුණ පුතාගෙනම තමයි රුවන්ගේ යාළුවොත් සමග කල්ලි ගහිලා නගරේ සැරිසරද්දි එක දවසක් යාළුවෙක්
සොරකම් කරගෙන පැමිණ දුන් අත්තොර ලෝසුවක සිද්ධියකට වැරදිකරු වෙලා. ඔහුගේ පෙර කරුමෙට ඔරලෝසුවේ උරුමෙට ගතු කීව තරමට රුවන් යනවා වහා හිරගෙට හිරගෙදර දිවිය වෙලා දිවියට සවිය බින්ද සිතේ සිවිය සිතට ආවා දරුණු අවිය මාස කිහිපයක දඬුවමක් විඳින රුවන් හිරගෙදර ඇතුළේදී තවත් දරුණු ගණේ ක්‍රියාවකට පුරුදු වෙනවා. පින්වතුනි, කුමක්ද ඒ පුරුද්ද? පත්ති පෙරට යන අතරෙදි මුලාවට දිවි මග දිහා අසරණ වී වෙලාවට හිංගාමත් බවින් මිරිකුණු ගුලාවට ඇබ්බැහි වීරුවන් මත් කුඩු කලාවට පැටලී එහෙම නොවටින වූ අඳුරු දැලේ ඉපදී සිටින මිනිසුන් ලෙස රුදුරු කුලේ පාතාලය කියා ගන්නා ඇදෝරු පෙළේ මිනිසුන් රැසකි මිතුරන් ලෙස ඇසූරු කළේ. පින්වතුනි, ඔබ අපි කවුරුත් දන්නවා මෙවැනි පුද්ගලයන් එකට එකතු වුණාම නොයෙක් වැරදි මාර්ගවල ගමන් කරන්නේ. ඔවුන්ට නියම මාර්ගෝපදේශකත්වයක් නොමැති නිසා, නමුත් වැරදි දේ කරන්නට කෙනෙකුට උපදේශයක් අනවශ්‍ය නිසා ඔවුන් නිතරම කතා බහ කළේ තව කෙකු මරාගෙන උනත් ගානක් අතට දාගෙන ඉන්නට රජාමින කැමැත්තක් ඇත ඔවුන් සෑහෙන නොමෙත සැනසීමක් හිතයි වෙන්නට රජ කිරීමක් වෙලා කැලඹීමක් කරයි මත් කුඩු රස විඳීමක්. රුවන් සංවිධානාත්මක කල්ලියක් සමග එකතු වෙනවා. ටික කාලෙකින් ඔහු සිර දඬුවමින් මිදිලා නිදහස් ලෝකෙට පිය නැගූ මොහොතේ පටන් අලුතෙන් සමීප වුණු මිතුරන්ද සමග එකතු වෙමින් කුඩා කාලේ පටන් හිතේ පැටලවී තිබුණු ආසාවක් ඉස්මතු වෙලා එය ඉෂ්ට කරගන්නට බොහොම වෙහෙස මහන්සි වෙලා පිංගතුනි තම සිතැඟි ඉටු කරගන්නවා. කුමක්ද ඒ ආශාව? ඇවිලෙනවා පොඩි කාලේ හිත ඇතුළත තිබුණු ගිනි ඒවා මෙතුවක් තිබුණේ අලු යට ගිනි පුපුරු මෙනි ඇති අදහස ජය ගන්නට මිය නිසි කාලයයි තැනි පින්වතුනි එදාරුවන් ගිනි අවියක් අතට ගනී. එදාරුවන්ට තිබුණේ පුදුම සතුටක්. Taman ලෝකයක් දිනුව වගේ තමයි ඔහුට දැනුනේ. ඒ රාත්‍රිය මදුවිත පිරුණු රැයක් මිත්‍රයන් සමග එකතු වුණු රුවන් ඇතිතරම් විනෝද වුණා. ඒ සියලු දේ අවසන් වෙලා බමන මතින් තමාගේ නවාතැනට පැමිණි ඔහු කෝපයෙන් වෙවුලන්නට ගත්තේ එක්තරා කෙනෙකු සිහිපත් වීමෙනි. වෙරි මත ඇතුළුවේ සැරිසරමින් ගතට දසුනක් මෆයි පෙනිලා නොපෙනී නෙතට වෛරය මතු වෙලා
ඒ සැනකින් හිතට සිහිවෙයි කුඩම්මා නැති කල හැටි සතුට ගිනි අරගන්නවා කෝපයකින් රැවෝල දිලිසෙයි පුලිංගු විහිදී හදවත් යවුල නැති කල නිසාවෙන් උන්ද මගේ පවුල අද මම ලිහන්නෙමි ඒ පැටලුන අවුල ගිනි අවියද අතට අරගෙන තම මිත්‍රයෙකුද සමග තමන්ගේ නිවසට යතුරු පැදියකින් ගමන් කරද්දී ඔහුගේ හිත කෝපයෙන් වෙවුලමින් තිබුණේ තමන්ට නිවසෙන් එළියට යන්න සිදු වුණේත් ඒ නිසායයි සිහිපත් වීමෙන් නිවසට පැමිණි ඔහු දොරට තට්ටු කරමින් කෑ ගැසුවේ මාරයෙකු ආවේශ වුණා වගේ. අපට කරන ලාද මහා වෙනස්කම් අමතක වෙන්නේ නොමැත මලාට අද පලිගන්නවා අපි නැති කරලා නුඹේ ඕනෑකම් එකතු කළාට මනුස්සකම ගෑවිලා ගිහිල්ලා කිසි ලෙසකින්වත් නොමැත පොලාට දඬුවම් දෙනවා නුඹට කුඩම්මේ අපේ පවුල සුණු විසුණු කළාට අපේ පවුල සුණු විසුණු කළාට තාත්තත් කුඩම්මත් බිරාන්ත වෙලා ගේ ඇතුලේ වෙවුල සිටිද්දි රුවන් යක්ෂයෙකුසේ කෑ ගසමින් කිව්වේ දොර ඇරපන් කියලයි. නමුත් ඔවුන් නිවසේ දොර විවෘත කළේ නෑ. ඒ අවස්ථාවේ පා පහරක් එල්ල කරමින් දොර දෙපළු කළ විට දකින්නට ලැබුණේ නිවසේ මේසයක් යට සැඟවී සිටි කුඩම්මායි. පිංගතුනි, රුවන් එදා හිත තුළ ඇරඹුණා ගිනි දලු නගින්නට තව නොහැක ඉවසාගෙන හිඳින්නට මොහොතක් හෝසිතා පසුබට නොවන්නට වෙඩි පිට වෙඩි තබයි ඔහු තම කුඩම්මට ඇය කළ අසාධාරණ දේවල් මෙව්වා නුඹ අපි හැමෝගෙම ජීවිත ගිනි තෙව්වා අමතක නොවේ මට කවදාවත් එව්වා ඇගේ මල සිරුරටත් කෝපෙන් වෙඩි තියුවා සියල්ල මෙසේ සිදුවෙද්දී ඔහුගේ පියා කිසි හෝ පිට වී පලා ගොස් තිබුණා. ගම්වැසියන් සියලු දේවල් දැන්වීමෙන් අනතුරුව පොලිසිය පැමිණෙන විටත් රුවන් සුරාවෙන් මත් වෙලා තම කුඩම්මගේ මල සිරුර අසලට වෙලා ඇයට දෝෂාරෝපණය කරමින් තමයි හිටියේ. පිංගතුනි, ඔහු පලා ගියේ නෑ.
දෙයක් නොමැත නීතිය ළඟ හැංගූ හැවොම දනි දිවියේ තෙබුවංගු පවට පිළිතුරක් ලෙස එහි හැංගූ දෑතට වැටෙනවා පුතුට විලංගු දෑතට වැටෙනවා පුතුට විලංගු පිංගතුනි එදා සිට දින ගණනක් යනතුරුම ගමේ උදවිය කතා කළේ රුවන් යනු අපරාධකාරයෙක් බවත් ඔහුට නීතියෙන් දඩුවම් ලැබිය යුතු බවත් පමණයි. ඒත් පිංවතුනි ඇත්ත ඒක නෙවෙයි. අපේ වගකීම යුතුයකම අපි සිටිය යුත්තේ අපරාධකරුවෙකුට දඬුවම් ලැබීමෙන් හෝ දඬුවම් ලබා දීමෙන් සමාජයේ වීරියකු වීම නොවේ. අපරාධකරු ඒ තැනට වැටුනේ කෙසේද කියලා හිතලා බලලා යලිත් එවන්නක් නොවන ලෙසට වග බලා ගැනීමටයි. ඒ නිසා මගේ රත්තරන් අම්මේ තාත්තේ රුවන් එවැනි තත්ත්වයකට වැටෙන්නට වග කිව යුත්තේ කවුද යන වග මම කියන්න යන්නේ නැහැ. ඔබ දැන් දන්නවා ඒ කවුද කියලා. ඒත් මම අපේ ආදරණීය දෙමව්පියන්ට පහදලා දෙන්නේ වටහලා දෙන්නේ ඔබේ දරුවා හොඳ දරුවෙක් කරන්න උත්සාහ කරන්න. පොහොසතෙක්ම පමණක් නොකර අවසාන වශයෙන් අම්මේ තාත්තේ දුටුවනේද වෙනසක් කළ පිළිවෙල මෝඩ පියෙකුගේ තාල සෙල්ලමකටවත් දරු පැටියාට දෙන්න එපා පිස්තෝල සෙල්ලමකටවත් දරු පැටියාට දෙන්න එපා පිස්තෝල කිසිවිටකදී ඔබ එපා ජීවිතේ කහවණු ළඟ යට වෙන්න මගේ රත්තරන් අම්මේ දරුවාට ගුණ යහපත් කම දෙන්න මගේ රත්තරන් අම්මේ දරුවාට ගුණ යහපත් කම දෙන්න දරුවන් බේබාදු පුත්ගලයින් යයි පෙරට ගෙනාවට කරෝමේ තමන්ගේ දරුවාට කවුරුද දෙන්නේ බේබත් දෙකුගේ උරුමේ තමන්ගේ දරුවාට කවුරුද දෙන්නේ බේබත් දෙකුගේ උරුමේ රැකගනු මැන හදවතේ තියාගෙන පරම්පරාවේ පුරුක දඩාවතේ ආන ගති ගුණ හොඳ නෑ මව්පියන්ට ගුණ ගරක දඩාවතේ ආන ගති ගුණ හොඳ නෑ මව්පියන්ට ගුණ ගරක කාසි හොයාගෙන ආපසු එන්නට ගුවන් ගත වුණත් පිම්මේ දරුවන් තනි කරලා ඔබ පිට රට යන්න එපා මගේ අම්මේ දරුවන් තනි කරලා ඔබ පිට රට යන්න එපා මගේ අම්මේ
කෙතරම් කහවානු අරගෙන ආවත් සැප සම්පත් ගෑනුමටද හදවත වැනි දාරෝවන් වෙන සුණු විට කාසි පනම් මුණ වටද හදවත වැනි දාරෝවන් වෙන සුණු විට කාසි පනම් මුණ වටද අවසන් කරනිමි මෙවැනි යම් දෙයක් අහලා මගේ හිත නෙම්මි දරුවෝ තරම් වෙන සැපක් තියනවාද මගේ රත්තරන් අම්මේ දරුවෝ තරම් වෙන සැපක් තියනවාද මගේ රත්තරන් අම්මේ දරුවන් ගුණගරුකව සමාජයට වැඩදායේ දරුවන් ලෙස තැනීමේ වගකීම දෙමව්පියන් සතු නිසා ගුරුවරුන්ට ගරු කරන්නට මහ සංඝරුවනට ගරු කරන්නට දහම් පාසලට යවන්නට පෝසතුන් පමණක් නොව බෝසතුන් කරන්නටද මව්පියන්ගේ නැනනුවන පෑදේවා දුක්ඛ බිය නැසේවා සතුට සැනසුම වේවා දහම් ගංග නාවා ලොවේ හැමතෙම සිසිල වේවා ලොවේ හැමතෙම සිසිල වේවා ලොවේ හැමතෙම සිසිල වේවා ඒ නිමාව දුටුවේ පූජ්‍යපාද කටුවන සමිත ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද සිතන්න මොහොතක් අම්මේ තාත්තේ කාව්‍යමය ධර්ම දේශනාවයි.